අයිබෝවන් අද අපි මේ සැපියු මූලාශ්‍රය දිහා බලලා ශ්‍රී ලංකාවේ ජනකතා ගැන ටිකක් ගැඹුරින් කතා කරමු නේද? ඔව් හොඳ අදහසක්. මේ මූලාශ්‍රය කියවෙනා වගේ ජන සාහිත්‍ය කියන්නේ හරිම වටිනා දෙයක්. ඒකනේ. ඉතින් අපේ අරමුණ මේ ජනකතාවල තියෙන අර හරය, ඒ වගේම ඒවයි තියෙන රසය සහ අදටත් වැදගත් වෙන පාඩම් මොනවාද කියලා බලන එක. උදාහරණ කතා ටිකකුත් තියෙනවා. ඔව් ඒකෙන් තවත් පැහැදිලි වෙයි. මුලින්ම කිව්වොත් මේ ජනකතා කියන්නේ අර ලියලා තියපු දේවල් නෙවෙයි නේද? නෑ කට වචනින් යන්නේ පරම්පරාවෙන් පරම්පරාවට. හරි. මිනිස්සුන්ගේ ජීවිතේ දේවල්, දුක, සතුට, විනෝදය. ඔව් ඔය ඔක්කොම මේවා ඇතුලේ තියෙනවා. ඒ වගේම තමයි මේවා ඒ කාලේ සංස්කෘතිය පෙන්වන කණ්ණාඩියක් වගේ. ඒක හොඳ උපමාවක්. දනුම, සිරිත් විරිත් මේ හැමදේම ඊළඟ පරපුරට ගෙනියන මාධ්‍යයක්. ප්‍රධාන අරමුණ ඉතුම් බොහෝ වෙලාවට මොකක් හරි ආදර්ශයක් දෙන එක. ඔව්. හැබැයි ඒක කරන්නේ හරිම සියුම් විදිහට. අර තනි පුද්ගල නුවණ, විචක්ෂණ බව ඒවා ඉස්මතු කරමින්. ඒ වගේම භාෂාවත් හරි සරලයි නේද? රසවත්. අනිවාර්යයෙන්ම ඒ සරල රසවත් යෙදුම් නිසා තමයි අහගෙන ඉන්න ආස හිතෙන්නේ. හොඳයි. එහෙනම් අපි අර පළවෙනි උදාහරණ කතාවට යමුද? එතන හාමි සහ දිගිරාල ගැන එකක්. ඔව්. හරි ප්‍රසිද්ධ කතාවක් නේ. දවසක් එතන හාමිට හැදිලා තියෙනවා අර කටි අමාරුවක්. කටගාරක් කියන්නේ. ගැමි ව්‍යවහාරයේ හිම යෙදුමක් තිබුණා. ඉතින් එයා කිරි හොද්දක් හදා ගන්නවා. ඒක පැත්තකින් තියලා නාන්න යනවා. හරි. එතකොට හේනේ ඉඳන් එනවා දිගිරාලා. බඩගින්නේ එතන හාමි කියනවා බත් බෙදාගෙන කන්න කියලා. එතකොට කයා කිරි හොද්ද හොයනවා ඇතේ? ඔව්. කුසියට ගිහින් බලනකොට එයා දකිනවා මඩක්කුවක වතුර වගේක්. ඒ අර හාල් හොදපු වතුරද? ඔව්. හැබැයි දිගිරාලා හිතන්නේ කිරි හොද්ද කියලා. අපෝයි. ඉතින් බත් එක්ක අර වතුර ටික හරි රස කර කනවා. බඩගින්නට වෙන්නේ නැටි. වෙන්නේ නැටි. එතන හාමි නාලා ආවම දිගිරාලා කියනවා අද නම් කිරි හොද්ද නියමයි කියලා. එතකොට තමයි එතනහාමෙන් බලන්නේ. ගිරාල කාලා තියෙන හාල් හොදපු වතුර. ඉතින් යාට මාර ලැජ්ජාවක් දැනෙනවා. මේකෙන් ඇත්තටම පේනව නේද? අර එදිනදා ජීවිතයේ සරල බව විතරක් නෙවෙයි. ඒ කාලේ තොරතුරු හරියට හුවමාරු නොවීම, වැරදි වැටහීම් කොහොම ඇති වෙනවද කියන එක. ඒ වගේම මිනිස්සු හරියට නොදැනුණත් දේවල් අගය කරන හැටි වගේ නේද? ඔව් ඒ පැත්තක් තියෙනවා. දිගිරාල බඩගින්න නිසාද නැත්නම් මෙතනහාමි හදන දේවල් කොහොමත් රසයි කියලා හිතුවද දන්නේ? ඒකේ සියුම් උත්ප්‍රාසයක් තියලා. මිනිස් ස්වභාවය ගැනත් මොකක්ද කියවෙනවා වගේ. හරියටම. ඔය වගේම තවත් වැරදි වැටහීමක්, ඒ වගේම විශ්වාසයන් ගැන හිතන්න පොළමවන කතාවකුත් තියෙනව නේද මේ දෙන්න ගැනම. අර හවරිය නැති වුණු කතාව. ඔව්. එතන හාමිගේ වටිනා හවරයක් නැති වෙනවා. හොයලා නෑ. ඉතින් එතන හාමි කියනවා ශාස්ත්‍රකාරයෙක් ගාවට යමු කියලා. දිගිරාල ඉතින් ඕවට එච්චර කැමති නෑ නේද? නේ තමයි. ඒත් ඉතින් අන්තිමට යන්න එකඟ වෙනවා. හරි. ශාස්ත්‍රකාරයව හොයාගෙන ගියාම එයා කියනවා නැති වුණ දෙයක් ගැන අහන්නේ නේද ආවේ කිය. මේක නම් ඉතින් ශාස්ත්‍රකාරයෝ කියන දෙයක්. ඊට පස්සේ විස්තරයක් දෙනවා මේක දිගටත් තියෙනවා, රවුමටත් තියෙනවා. හවරයක් කියනද? නෑ අහන්නකෝ. හරි බර නිසා දෙන්නෙක් මාරුවෙන් මාරුවට කරගහගෙන ගෝණියක දාලා ගිහින් තේන්නේ වගේ කතාවක්. මොකක්? හවරියක් ගිරියන්න බෑනේ. ඒකනේ. එතන හාමිට එකපාරටම තරහ ගිහින් මොන හවරියක්ද බර කවුද දෙන්නෙක් කරගහන්නේ කියලා කේන්තියෙන් නැගිටිලා එනවා. එතකොට ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ? ඇත්ත කතාව තමයි ශාස්ත්‍රකාරයට එයාගේ ඔත්තුකාරයෙක් කලින් දවසේ රෑ ගමේ වුණ අල හොරකමක් ගැන විස්තර දීලා. එයා හිතලා තියෙන මේ දෙන්නාවේ අල හොරකම ගැන අහන්නේ කියලා? ඔව් ඒකයි අලවලට ගැලපෙන විස්තරයක් දීලා තියෙන්නේ. හරි. මේකනුත් පේනවා නේද? එක පැත්තකින් ගැමි සමාජයේ තිබුණු අර මිත්‍යා විශ්වාස. ඔව්. දිගිරාලගේ අකමැත්තත් එක්ක ඒක ප්‍රශ්න වෙනවා. අනික් පැත්තෙන් වැරදි තොරතුරු මත පදනම් වෙලා තීරණ ගන්නකොට වෙන අකරතැබ්බ. අද කාලෙත් ඕක කොච්චර වෙනවද නේද? වැරදි ඉන්ටෙල් මත වැඩ කරනවා. ඒකනේ. ඒ වගේම තමයි මේකෙත් අර අනන්‍යතාවය පටලවා ගැනීමෙන් යන හාස්‍ය. හවරිය වෙනකොට අලගෙන කතා කරනවා. ඒනම් දැන් පැහැදිලි මේ ජනකතා කියන්නේ නිකම් කතන්දර නෙවෙයි. කොහෙත්ම නෑ. අපේ සංස්කෘතිය, ජීවිතය, මිනිසුන්ගේ හැටි මේවා ගැන හුඟක් දේවල් කියනවා. කැඩපතක් වගේ කියුවට කමක් නෑ. එතන හාමිගේ දිගරාලගේ කතා දෙකෙන්ම ඒක හොඳට පේනවා. සරල දේවල් ඇතුලේ කොච්චරනම් හාස්‍ය, උත්ප්‍රාසය, මිනිස් ස්වභාවය ගැන කියවෙනවද? අවසාන වශයෙන් පොඩි දෙයක් හිතන්නේ ඉතුරු කළොත්.
මේ වගේ සරල පරණ කතා වුණත් අදටත් ආදාළ වෙන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ අර දිගිරාලගේ වැරදි වැටහීම, එහෙම නැත්නම් ශාස්ත්‍රකාරයා වැරදි තොරතුරු මත යැපීම. මේ වගේ දේවල් අද මේ තාක්ෂණයේ දියුණු තොරතුරු පිරිච්ච සමාජයේ වුණත් අපි අතරේ මිනිස්සු විදිහට ගනුදෙනු කරද්දි, තීරණ ගන්දි තවමත් දකින්න ලැබෙන්නේ නැද්ද? ඒක ගැන නම් හිතන්න දෙයක් ඉතුරු වෙනවා තමයි. ඔව්. ඒකනේ පොඩ්ඩක් හිතලා බලන්න පුළුවන්.